ග්‍රෑම් 20ක ප්‍රමාණයක් තමයි මම අදත් ගත්තේ. මේ අම්මා ඩයට් කරන පිටිනේ. මෙතන තියෙන්නේ අද ග්‍රෑම් 20ක රොටි එකක්. රොටි එක පොඩි අද වෙනස් විදිහට කෑම එකක් හදාගන්න හදන්නේ. ඊ මං චීට් කරපු නිසා මේ දවස් ටිකෙන් මම ග්‍රෑම් 20කින් තමයි රොටි හදලා කන්න හිතාගෙන ඉන්නේ. එකම විදිහට කනවා කියලා හිතාගෙන ඉන්නේ. මේ බලමු අපි කොහොමද මගේ මීල් එක හදාගන්නේ කියලා. මේක පිච්චෙනකම් මම මෙතන මේ එක සොසේජස් කරලා තෙල් චූට්ටක් දාලා මේ විදිහට ෆ්‍රයි කරගන්නවා. හරිම තෙල් පොඩ්ඩක් මේකට මම යනකම් පෑන් එකේ ගෑවෙන ගන්න විතරක් දාගත්තේ. ඊට පස්සේ මම මේක අයින් කරගෙන මේකට බිත්තරයක් දාගන්නවා. මේ විදිහට බිත්තරය දාගෙන බිත්තරේට ලුණු ටිකක් ගම්මිරිස් ටිකක් එහා ගන්නවා. ඊට පස්සේ මම අර සොසේජස් ටික ඒකට දාගෙන දැන් මම මේ පුච්චගත්තු රොටි එක දාගන්නවා. ඒකට උඩින් මම දන්නේ මගේ හිතේ තියෙන විදිහට පැනනද. එයිද මේක බිත්තරේ ගැලවෙයිද කියලා. දැන් මම මේක වහ ගන්නවා. ගැලවිලා එනවා. ඉතින් මම මේක අනිත් පැත්ත හරගෙන මේ විදිහට දාගන්නවා. ඉතින් මේක මම අද කන්නේ ඔයගලන්ට මතකයි මම කොත්තු කෑවා. ඉතින් ඒකේ ග්‍රේවි එකත් එක්ක තමයි මම මේක කන්නේ. බලමු මගේ මීල් එක හොඳට එළියේ තියෙන විදිහ. මෙන්න මේ විදිහට තමයි මගේ මීල් එක තියෙන්නේ. ඉතින් මම කෑම එක හදන් එනකොට බලන්න බබා ඉන්න තැන ඔන්න එයා ඉන්න තැන මේස උඩට නැගලා ටැප් එක ඔබනවා. ඔය විදිහට තමයි මගේ කෑම එක තියෙන්නේ. ඉතින් දැන් කන්නයි තියෙන්නේ. හයි. අද මගේ ඩයට් එකේ 24 වෙනි දවස. අද 5 වෙනි මාසේ 20. ඊයේ මම චීට් කරානේ. මම අද බර බැලුවේ නැහැ. උඹලන්ට මගේ බර හරියටම බලා ගන්න පුළුවන්. 5 වෙනි මාසේ 30 වෙනිදාට. මම එදාට අනිවාර්යෙන් මම දැන් කනෝනේ කාලා ඉවරලා දෙන්නම් ඈ. 30 වෙනිදාට මගේ බර මම අනිවාර්යෙන් කියනවා. එතකන් මම බර බලන්නේ නැහැ. මාරසයි. ඉවර වෙලාද කොහෙද? පේන් කරනවා මම කනවා. එයාට අද මගේ කෑම කන්න බෑ. මේව මාර සරයි. ග්‍රේවි එක සෙට්. What is this color? Red. යාර රෙඩ් කියලා කියවෙන්නේ නැහැ. වැට් කියලා කියන්නේ. මේ රොටි එක බිත්තරේට හොඳට ඇලවිලා තියෙන්නේ. ගැලවිලා එනකොට බිත්තරේ රොටි සොසේජස් උයි ඒ ලේයර්ස් විදිහට එකට ගැලවිලා එන්නේ. මේ මීල් එකම තමයි මම ඉදිරි දවස් 10ටම කන්නේ. උගලන්ට දවස් ගානේ බර ඕන නම් කියන්න. මම දවස් ගානේ කියන්නම්. මම මෙච්චර කල් දවස් ගානේ බර කිව්වනේ. මම දවස් ටිකට විතරක් නොකිය ඉන්නවා කියලා හිතුවා. නොකිය ඉන්නවා කියන්නේ බලන්නේ නැහැ. එහෙනම් මම මේක නිදහසේ කනවා. බයි බයි. හයි කොහොමද?
ඉතින් අදත් මගෙත් එක්ක ඕමැඩ් කරපු කීප දෙනෙක් ඉන්නවා ගෲප් එකේ. ඉතින් ඒගොල්ලන්ගේ මීල්ස් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් ඉස්සරහට බලන්න මේ මීල්ස්. ඒ වගේම ගෲප් එකේ කෙනෙක් ෆොටෝ එකක් දාලා තිබ්බ එයාගේ බිෆෝර් ආෆ්ටර්. එයා කැමති නම් මම ඔයගලන්ට ඒ ෆොටෝ එකත් අප්ලෝඩ් කරන්නම්. එයා මාසයක් එක දිගට ඩයට් එක කරලා දැන් අවසානයේ අද බත් කනවා කියලා අපිට දැනුම් දුන්නා. ඉතින් එයාගේ ඇඟත් මාර ලස්සනයි දැන්. මම එයාගෙන් අහලා එයා කැමති නම් එයාගේ ෆොටෝ එකත් ඔයගලන්ට බලන්න අප්ලෝඩ් කරන්නම්. ඉතින් එහෙනම් එයා ගහනවා අම්මට. අම්මට ගහනවා. ඉතින් එහෙනම් අපි අදට යන්න. ඔයගොල්ලෝ හැමෝටම බයි බයි කියන්න. බයි බයි. ඉතින් එහෙනම් අදට යනවා. බයි බයි. 30 වෙනිදාට අනිවාර්යෙන් බර කියනවා. යන්නම් එහෙනම්.